ලක්ෂිත සර්ගේ කතාව අහපුවහම මටත් හිතුණා මේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික කරන්නේ නැතුව මමත් මැකැනිකල් කරා නම් හොඳයි කියලා ඒ කාලේ. නමුත් ඉතින් කාලය ගෙවිලි ඉවරයි. දැන් ඉතින් මට වෙනස් කරන්න බෑ. හැබැයි මේ ලක්ෂිත සර්ගේ කතාව ඇතුලේ තව විශේෂයෙන් ගැබ් වෙච්ච දෙයක් තිබුණා, හැංගිච්ච දෙයක් තිබුණා. ඒක තමයි මේ දේවල් නව තාක්ෂණය අලුත් දේවල් එක්ක මේ ශිෂ්‍යයන් නව ලෝකයට යොමු කරන්න පුළුවන් විදිහට මේ දේවල් ඔක්කොම ලයින් කරලා තිනවා. ඒකට මම ඩීන් සර්ගේ කතාවෙදිත් කිව්වා කරකියුලම් රිවිෂන් එකක්. එහෙමත් නැත්නම් මේ තියෙන විෂය නිර්දේශ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඉතින් මේ වෙනස්කම් ටික මම කියන්නේ නැතුව අපි ලක්ෂිත සර්ගෙන් අහලා බලමු ලක්ෂිත සර්ලාගේ ඩිපාර්ට්මන්ට් එකේ මොන වගේ වෙනස්කම්ද කරේ මේ නව ලෝකයේ ජය ගන්න තාක්ෂණඥයන්ට ලබා දෙන්න. නව තාක්ෂණයට අදාළව අපේ ග්‍රැජුවේට්ස්ලා ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ඉන්ඩස්ට්‍රි එකට යවනකොට ඉන්ඩස්ට්‍රි එකේ නව තාක්ෂණයට අදාළ දේවල් අපේ කරිකියුලම් එකට ඉන්ක්ලූඩ් කරලා අපේ අලුතෙන් මොඩියුල්ස් ඉන්ට්‍රොඩියුස් කරලා අපි කරිකියුලම් එක රිවයිස් කරා. එහිදී දැනට තියෙන ඔටෝමොබයිල් ටෙක්නොලොජි කන්ටෙන්ට් එක තවදුරටත් වර්ධනය කරලා ඩෙවලොප් කරලා ඒ වගේම අපේ සිමුලේෂන් වලට අදාළ වෙන සොෆ්ට්වෙයාර්ස්, CAD සොෆ්ට්වෙයාර්ස් ඉන්ක්ලූඩ් කරලා ශිෂ්‍යයන්ට ප්‍රායෝගික පරීක්ෂණ සිමුලේට් කරලා ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන විදිහට ඒගොල්ලෝගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා හොඳ ග්‍රැජුවේට්ස්ලා විදිහට ඉන්ඩස්ට්‍රි එකට යන පාත් එක අපි ක්‍රියේට් කරලා තියෙනවා. EV vehicles වලට අදාළ වෙන නව තාක්ෂණික කරුණු අපේ කරිකියුලම් එකට ඉන්ක්ලූඩ් කරලා ඒවා ප්‍රායෝගික පරීක්ෂණ වලටත් ඇතුළත් කරලා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්න අපි කරිකියුලම් එක රිවයිස් කරලා තියෙනවා.